Sugareng, Sugiri. How are you? Fine. ඇත්තද පයින් දාවේ. පොඩ්ඩක් තව හැරෙන්න. මෙන්න පෝස්ටරයක් ගහලා තනියගේ පිටේ. මොනවද මේ කියන්නේ වැඩි උරා? මගේ පිටේ පෝස්ටරයක් ගහලා. උඩ නන්නේ. ඒක මට සහතිකයි. වඳුර උඩ ඉන්න නැතුව බිම ඉන්න කොහෙදනේ? උඩ බලන්න. නෑ මම මේ කිව්වේ ඔය සුදු මොටාට තියෙන විශේෂ අත්තක් කඩාගෙන බිමට පත බෑවිලා ඇති. සූකිරි දන්නවද ඔය ඉන්නේ නගරන්? ඔව් නගරන්? කොහෙන් ආපු කෙනෙක්ද එයා? නම නම් හරි ලස්සනයි. මට පේන විදිහට මහ කැලේට අලුතින් ආපු කෙනෙක් වගේ. නගරේ ඉඳන් ළඟදී ඇවිල්ලා තියෙන්නේ. බිම බලාගෙන මොකද්ද ඔබ යනවා. කතා කළාට ඇහෙන්නෙත් නෑ. පව් අනේ. නරියන්ට කවුදනේ කියන්නේ පව් කියලා. කවුරුවත් දන්නේ මොකටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි නගරන් ගෙනොත් උදව්වක් ගන්න බලමු. කතා කරලා බලමුද? නගරන් ඇහුන්නේ නෑනේ. ඔය ඇහෙන්නද කන් දෙකම වයරින් කරලානේ. ඒක නෙමෙයි. ආපු එඩේට යමු දෙහෙනා. සුදු මටාව හොයාගන්න එපා. උඩ බලාගෙන දිගටම යන්. අඹදමනාරංගේ සිල්කෙන් පනතකාමි වනසපාලබමින් අඹදමනාරංගේ සිල්කෙන් Sugareng, Sugiri. How are you? Fine. ඇත්තද පයින් දාවේ. හොඳයි. කොච්චර හොඳද? සුදු මොටාව හොයන්න අපි මේ මුළු කැලේම පීරුවා. ඒක නෙමෙයි මේ කැලේ පීරනකොට තඩි එහෙම හම්බුන් නැද්ද මං අහන්නේ. විහිළු නෙමෙයි සුදු මටෝ. අපි ආව හොයාගෙන ආවේ වැදගත් වැඩකට. ගොඩක් වැදගත් වැඩක්. වැඩකත්? ඒ කියන්නේ ඉම්පෝර්ටන්ට්. කියන්න මොකද්ද කාරණාව? Tell me Sugiri. සුදු මටාට කියන්න අපි මේ මහ කැලේ කඩයක් දාන්න හදන්නේ. කඩයක්? කඩයක් කිව්වට නිකම්ම කඩයක් නෙමෙයි. තරු පහි හෝටලයක්. ඌරදාන හෝටලයක්? ඇයි මොකද? නෑ මොකුත් නෑ මන් මේ නිකමට කිව්වේ. කඩේ විවෘත කරන්න කලින් අපි කල්පනා කළේ මහ කැලේ පුරාම පෝස්ටර්. ඒ කියන්නේ දැන්වීම් ටිකක් ගහන්න. එනවා. ඔන්න ළඟදිම එනවා. මහ කැලේ මහ හෝටලය. සූකර හෝටලය. බඩගින්නට හොඳම විසඳුම. ගස් ගල් ගානේ ඇවිදින්න නැතුව අපෙන් කන්න. එහෙම හොඳයි නේද? කැලේ කොහෙද තියෙන්නේ කියලාත් සටහනක් දාන්න ඕනේ.
තියෙන කෑම බීම බඩු ජාති ඒ වගේ විස්තර දාන්නත් එපා. ඔහොම පෝස්ටර් ගැහුවොත් එහෙම ඒක පෝස්ටරයක් නෙමෙයි නිකන් මේ පාච්චරයක් වගේ තියේ. පෝස්ටර් ගහන්න ඕනේ කියන දේ කෙටියෙන් අනේ. සුදුමටාගේ කතාව හරි. අපි ඉස්සෙල්ලාම පෝස්ටර් ගහමු මෙන්න මේ විදිහට. ළඟදීම මහ කැලේට කඩයක්. සම්පූර්ණ විස්තරය දාලා ඊට පස්සේ තව පෝස්ටරයක් ගහමු. නියමයි. ඇත්තම කියනවා නම් සූකිතගේ මොලේ දාන්න හිතනවානේ මඩේ. ඉතින් තාම මගෙන් වෙන්න ඕනේ දේ කිව්වේ නෑනේ. මෙන්න මේකයි සුදුමොටෝ. ලේසි වැඩක්. සුදුමොටාට කරන්න තියෙන්නේ අපි ගෙනත් දෙන පෝස්ටර් ටික මේ කැලේ ගස් වල අලවයි යන එක. මොකක් පෝස්ටර් අලවන්න? හපොයි. ඒක නම් බෑ. අපේ පරම්පරාවේ කවුරුවත් ඕවා කරලා නැහැ. ඕන්න ගස්වල ටිකක් එල්ලන්න. ගස්වල ටිකක් එල්ලන්න කිව්වා. ඇයි මොකද වවුලුන්ට පේන්නද? අපි මෙතන රෑ කඩයක් දාන්නේ තේරුණාද සුදුමුටාට? පෝස්ටරයක් අලවනවා කියන එක මහලුක වැඩක්ද මං අහන්නේ. සුදුමටා. ඉතින් ඔයා ඔය වැඩේ කරන්නකෝ. හරි ලේසියිනේ. අනේ සුදුමුටා මේක කරලා දෙන්නකෝ. හරි. ඕක කළාම මට මොනවද ලැබෙන්නේ කියලා කියන්න පුළුවන්ද? ලැබෙන්නේ නේද? ආයෙතින් දවස් 7ක්ම අපේ කඩෙන් නොමිලේ කෑම දෙනවා සුදුමොටාට. හොඳයිනේ? එහෙනම් වැඩේ හරි නේද? හරිනේ? ගහේ පාප්ප ගාලා පෝස්ටර් අලවනවා. පෝස්ටරේ පාප්ප ගාලා ගහේ අලවනවා. ඒක තමයි වැඩේ. කොහේ යනවද උඩ බලාගෙන? තව පොඩ්ඩෙන් පාප බාදිය ඇඟේ හැලෙනවා. අනේ සමා වෙන්න ඕනේ සුදුමොටා. මම මේ අලුත් උණු සින්දුවක් අහගෙන ආවේ. සුදුමොටා මොකද කරන්නේ? පින්සලකුත් එහෙම අතේ තියාගෙන ගහේ පාප ගාලා පෝස්ටරේ අලවනවා. පෝස්ටරේ පාප ගාලා ගහේ අලවනවා. ඔහොම හරියන්නේ නැහැ. දැකලා නැද්ද නගරේ පෝස්ටර් ගහලා තියෙනවා? අනේ නගරම් මන් දැකලා නෑනේ. ඔහොම එක ගහේ එක පෝස්ටරේ ගානේ ගහලා හරියන්නේ නැහැ. ගස් වැහෙන්න ගහන්න ඕනේ. සුදුමොටාට මාත් එක්ක නගරට ගියා නම් ඕක බලා ගන්න තිබුණා කොහොමද පෝස්ටර් ගහන්නේ කියලා. ආප පිටි ඔක්කොම පෝස්ටර් වලින් වහනවා. කො දෙන්න මං ගහලා පෙන්නන්න. ඕන්න ඔහම මුළු ගහම වහන්න අනේ ඕනේ. මන්ද නගරං මේක නම් හොඳ දෙයක් කියලා මට හිතෙන්නේ නැහැ. හැබැයිටම මේක පුදුම පෝස්ටර් ගහිල්ලක් නේ. නගරන්නම් අලවයි ඒ වුණාට මාව තමයි මේවට පැටලෙන්නේ. අපොයි දෙයනේ. මොකද
ඇයි ඔච්චර හිනාවෙන්න වැඩිහුරා කියනු බලන්ඩ මම මේ ඇවිදින දැන්වීම් පෝදුවත් දැක්කනේ. මේ මට ඔය වැල්වටාරම් තේරෙන්නේ නෑ තේරෙන සිංහලෙන් කියනවාද දැන් ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙලා. කන්න පිට පෙරලිලා. හරියට කරන දේ වලදිනවා. ඒ වුණාට වැරදියට කරන දේ හරියනවා. ඇත්තටම ගස්වල දැන්වීම් ගැහුවට වැඩිය මේ වැඩේ සාර්ථකයි. මන් දැන් සැරේකුත් කිව්වා මගේ තරහුස්සන්න නැතුව වෙලා තියෙන දේ කියනවාද ඔහොමද යාළුවෝ කියන්නම් පොඩ්ඩක් ඉස්සෙල්ලා අනිත් පැත්ත හැරෙන්නකෝ. පොඩ්ඩක් තව හැරෙන්න. මෙන්න පෝස්ටරයක් ගහලා තනියගේ පිටේ. මොනවද මේ කියන්නේ වැඩිහුරා මගේ පිටේ පෝස්ටරයක් ගහලා අනේ අපේ හත්මුතු පරම්පරාවේ අලියකුටවත් මෙහෙම විපත්තියක් වෙලා නැතුව ඇති. කවුද මේ වැඩේ කරන්න ඇත්තේ? මට අහුණා නම් එම මම උගන්වනවා හොඳට හොඳ පාඩම. අපේ සූකරයි දාන කඩේ ගැනන්නේ ඔය පෝස්ටරේ ගහලා තියෙන්නේ. සුදු මොටා තමයි ඕව ඇලෙව්වේ. කොහොම හරි වැරදීමකින් තනියගේ පිටෙත් ඇලවිලා. මේ වැඩිහුරා කියෝ ඉන්නේ නැතුව දැන්වත් ඔය මගේ පිටේ තියෙන පෝස්ටරේ ගලවලා දානවද? කී දෙනෙක් දැකලාද දන්නෙත් නෑ මේ ලහට. හරි පොඩ්ඩක් හැරෙන්නකෝ එනං අනිත් පැත්තට. හරි. දැන්වත් හරිද ගැලෙව්වද? හරි. ඒක නෙමෙයි වැඩිහුරා. මේ තැන පෝස්ටර් ගහන එක හොඳ වැඩක් නෙමෙයි නේද? කොහෙද හොඳ වැඩක් වෙන්නේ? පරිසරය සම්පූර්ණයෙන් කැත වෙනවා. ඒක හින්දා තමයි නගරේ තනින් තන දැන්වීම් අලවන එක තහනම්. දඩ ගහනවා. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. මේකට මොකක් හරි කරන්න ඕන. අලිදාල කිව්ව හින්දා බෑ කියන්නත් බෑ. මේවා මහා භයානක වැඩ. ඒ වුණාට ඉතින් රාජකාරිය කරන්නත් එපේ. මහා කැලේට ළඟදීම හෝටලයක් කියලා මුළු ගහේම ගහලා පෝස්ටර්. ඇත්තමයි. අන්තිමට අපි මේ වගේ කැත වැඩ කරන්නේ. දෙන්නම් පතුළු යන්න පෝස්ටරේ. පටන් ගමු. අපොයි මේ කිසිම රහක් නෑ. අපොයි දැන් නම් එපා වෙලා තියෙන්නේ මේ පෝස්ටර් ගැලවිල්ල. ආයේ පෝස්ටර් ගහනවා නම් ගහන්න ඕන. ඔය දැන්වීම් පූර්වය විතරයි. හරිද? ඔය තියෙන්නේ බොහොම ලස්සනට. ඔන්න ඔහොමනේ වැඩ කරන්න ඕන. තනිටාලගේ කතාව ඇත්ත. මෙහෙම තමයි දැන්වීම් අලවන්න ඕනේ. පරිසරයේ ලස්සනට තියාගන්න එක අපි හැමෝගෙම වගකීම. බලන්නකො කොච්චර ලස්සනද කියලා.